අද තියෙන්නේ මේ වෙනස්ම කතාවක්. මේක මේ මම ඊයේ රැන්ඩම්ලි TikTok එකේ එහා මෙහා යද්දී තිබ්බ කොත්තු ස්ට්‍රීට් ඩුබයි කියලා. කොහොම හරි ලංකාව එකක් කියලා කොත්තු වල මම කොහොමද ආසයි ඒකත් එක්ක ලංකාව කියලා දැක්ක හින්දා මම ලයික් එකක් දැම්මා. කොහොම හරි මට ඊ හවස් වෙද්දී කොත්තු ස්ට්‍රීට් එකෙන් කන්ටැක්ට් කරලා මට කිව්වා මෙහෙම මේ කෑම වගේ මම ඔයාලට එවනවා කියලා. ඉතින් මම ඇත්තටම කන්ෆියුස් වුණා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් කොහොම හරි හරි හොඳ ඕන කෙනෙක් තමයිනේ මම දැකලවත් නැහැ ඈට. ඉතින් ඒ කන්වර්සේෂන් එක කොහොම හරි ඊයේ රෑ වෙද්දි මට කිව්වා ඊයේ රෑම වෙනවා කියලා. මං කිව්වා නෑ ඊයේ රෑ මම එළියේ හිටියේ නිසා අද එවන්නේ නම් හැබැයි මම මේකට අනිවාර්යයෙන්ම ෆුඩ් රිවිව් එකක් දෙනවා කියලා. එයාලා කිව්වා එහෙම දෙයක් නෙමෙයි මම කැම ටිකක් එවන්නයි ඕන මේ මොකද්ද එයාලට හරි සතුටුයි ඒ ලයික් එකට කියලා. ඉතින් කොහොම හරි මේ මං සාමාන්‍යයෙන් මෙහෙම මේ රිවිව් කරන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මට ඒ කන්වර්සේෂන් එකත් එක්ක හිතුණා අපේ ලංකාවේ කෙනෙක්. ඉතින් මට කරන්න පුළුවන් දේ මොකද්ද මගේ සෝෂල් මීඩියා වලින් අපේ ලංකාවේ අයට මේක ගැන තව චුට්ටක් අදහස් දෙන එක. ඉතින් මම මේ මොකද්ද මට චීස් කන්න බෑ ඒකත් මම පැහැදිලිවම කිව්වා. ඉතින් ඒකත් එක්ක එයාලගේ අලුත්ම මේ දවස්වල ෆාස්ට් මූවින් අයිටම් එකක් තමයි සබ්මැරින් එක. එයාලා මට කිව්වා අනිවාර්යෙන් සබ්මැරින් එකක් එවනවා කියලා. ඉතින් මම ඒකත් එක්ක රික්වෙස්ට් කරා එහෙනම් චීස් නම් දාන්න එපා කියලා. මොකද චීස් කන්න බැරි නිසා. මේක මම දන්න අනිවාර්යයෙන්ම චීස් දැම්මම මීටත් ඇරිය රසයි කියලා. ඉතින් මේ ලොකු සබ්මැරින් එකක් තියෙනවා. මේක මේ තනියම නම් මට කන්න බෑ. මේ තරම් ලොකුයි මේක. ඉතින් ඊට පස්සේ මම ඉස්සෙල්ලාම අයිටම්ස් ටික ඔයාලට පෙන්නලා ඉන්නම් එකින් එක. ඊට පස්සේ තවත් ලොකු පාර්සල් එකක් තියෙනවා. මම මේක ගන්න ගියාමත් කන්ෆියුස් වුණා. ඇත්තට මෙච්චර දේවල් ලෙවලද කියලා. මම එකින් එකට පෙන්නන්නම්. සබ්මැරින් එක ගැන කිව්වට මට ඒකත් එක්ක ඒක ඇතුලේ තිබ්බ දේවල් ගැන කියන්න අමතක වුණා. ඉතින් මේකත් එක්ක මෙයා ලෙවල තියෙනවා මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මෙහෙම ඊට පස්සේ මේකත් එක්ක මගේ කෙචප් ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් එක තමයි සබ්මැරින් එකේ ඉන්නේ. ඉතින් සබ්මැරින් එක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ යමු මම මේ අර කුතුහලෙන් බලාගෙන හිටපු මෙන්න මේක දිහා. මේක මම හිතන්නේ මේක ශ්‍රී ලංකන් ෆ්ලේවර්ස් වලට හදපු මොන්ගෝලියන් රයිස් එකක් මම හිතන්නේ නැත්තම් නාසි ගුරන් එකක්. මම කියනවා හරියට දන්නේ පෙනුමෙන් ඒ වගේ මෙන්න මෙහෙමයි මේක තියෙන්නේ. මේක නාසි ගුරන් එකක්. හරිම රස පාටයි. ඉතින් මේකත් මම කාලේ වෙලා රිවිව් එක ඔයාලත් එක්ක ෂෙයා කරන්න. මේකට තියෙනවා මේ ෆ්‍රයිඩ් එග් එකක් තියෙනවා, චිලි පේස්ට් තියෙනවා. ඊට පස්සේ තව සෝස් එකකුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ යටම තියෙනවා මම මේ කන්න ආසම කෑම මේ මගේ ජීවිතේ ෆේවරිට්ම ඩිෂ් එක. මේක තමයි මේ කොත්තු. මම මෙහි හැමදැනම හොයන